අයිබෝවන් ලලනාවියන් සමග එකතු වෙන ලලනාවී YouTube නාලිකාවට ඔබ හැම දෙනාටම අපි ආරාධනා කරනවා. මේ අවුරුදු කාලේ එහෙම නැත්නම් වසන්ත සමයත් එක්කම අපිට හිතෙනවා අපි අවුරුද්ද ගැන කතා බහ කරන්න. අවුරුදු ගැන කතා බහ කරන දේවල් තියෙනවද? එහෙම අවුරුද්දක් අපිට දැනෙනවද? අවුරුද්ද පුංචි කාලේ ඔබයි මමයි ගත කරපු ඒ අවුරුද්දට එහෙම නැත්නම් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියන ඒ සංකල්පයට එහෙම නැත්නම් මේ මහා සංස්කෘතික සම්ප්‍රදායට මොකද වෙලා තියෙන්නේ? මම හිතන්නේ ඒ ගැන කතා කළ යුතු කාලය සහ කතා කළ යුතු වෙලාව එළඹිලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපි ලලනාවී YouTube නාලිකාවත් සමග මේ දිගහැරෙන වැඩසටහනේදී ආරාධනා කරා කලාපති කලා විභූෂණ ඒ වගේම දේශමාන්‍ය ප්‍රවීණ ජනමාධ්‍යවේදී නාලිකා රාජපක්ෂ මහත්මියට අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන්. ඇත්තටම මේ දැන් අවුරුද්ද ගැන බොහෝ දෙනෙක් කතා බහ කරනවා. අවුරුද්ද ගැන අපි බොහෝ දේවල් දන්නවා. හැබැයි අද කාලේ මේ සමාජයේ තියෙන පොඩි මතයක් තමයි අපි පුංචි කාලේ ඔබයි මමයි පරම්පරා ගණනාවකට පෙර ආතු අත්විඳ මේ අලුත් අවුරුද්ද දැන් විශේෂයෙන්ම රූපවාහිනි වලට එහෙම නැත්නම් විශේෂයෙන්ම ජනමාධ්‍ය වලට පමණක් සීමා වෙච්ච දෙයක් වෙලා කියලා. ඔබේ අදහස? ඇත්තටම සිංහල අවුරුද්ද කියන්නේ මොකක්ද කියන එක ගැන සිංහල අපිට තියෙන දැනුම අල්පයි කියලා මට හිතෙනවා. ඒක එදා නෙවෙයි. අදයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අද අවුරුද්ද අපිට මතක් කරන්නේ ඇඳුම් කඩවලින්. විවිධ කරන්ට් බඩු විකුණන තැන්වලින් මේ අවුරුදු සමයේ ඔබට වට්ටම් සහිතව මිලදී ගන්න කියලා අන්න එහෙම ඇන්ඩිල්ලක් කරනවා කියලා පේනවා. අනිත් එක ගොඩාක් ගෙවල් වල අවුරුදු නිවාඩුව ගෙදර ඉන්න නෙවෙයි නෑදෑයොත් එක්ක දරුවොත් එක්ක ඉන්න නෙවෙයි අද බොහෝ දෙනෙක් විවිධ පැති වල හෝටල් බුක් කරගෙන එළියට ගිහිල්ලා සමරන්නයි මේක කරන්නේ. සිංහල අවුරුද්ද කියන්නේ මොකක්ද? සිංහල සහ දමිළ අපිට තියෙන සංස්කෘතික මංගල්‍ය. ඔව් ඉස්සර කාලේ නම් බොහෝ දෙනෙක් කිව්වේ මේක මහා හෙළේ මහා සංස්කෘතික මංගල්‍යලා කියලා. ඔව්. අන්න මේකයි. බොහෝ අනිත් වෙනත් ආගම්වල තියෙන්නේ ආගමික උත්සවයක්. නමුත් මේක ආගමින් බැහැර ආගමත් එක්ක එකතුයි තමයි. නමුත් ආගමික කියන තැනින් බැහැරයි. නමුත් සිංහල අවුරුද්දට මෙන්න මෙහෙම පසුබිමක් තියෙනවා. හෙළවෙදකම ආයුර්වේදය සහ ජ්‍යොතිෂය මේ සියල්ලම එකට එකතු වෙච්ච සංස්කෘතික මංගල්‍යයක්. ඔබේ දැන් ඔබ කියපු කාරණාවට තවත් එක දෙයක් මම එකතු කරනවා. සාමාන්‍ය ලංකාවේ සංස්කෘතිය ගොඩ නැගිලා තියෙන්නේ ගස් දෙකක් වටා කියලා කිව්වොත් ඒක දෙවැනි දෙකක් තමයි බෝගහ අනිත් එක වීගහ. ඔය දෙකෙන් එකතුව තමයි මම හිතන්නේ සිංහල හා දමිළ අලුත් අවුරුද්දෙත් බොහෝ දේවල් පෝෂණය වෙලා තියෙන්නේ. ඔව් දැන් ඇත්තෙන්ම කියනවා නම් දැන් මම කිව්වනේ ඔබත් කිව්වා මීඩියා වලින් තමයි මාධ්‍ය වලින් තමයි අවුරුද්ද අපිට මතක් කරන්නේ. හැබැයි එහෙම එකක් අතීතයේ තිබුණේ නැහැ. අතීතයේ තිබුණා අවුරුදු නැකත් අරගෙන එනවා නැකත් සීට්ටුව කියලා. නැකත් සීට්ටුව හැම ගෙදරකටම කෙනෙක් අරගෙන එනවා. නැකත් සීට්ටුව බාරගන්නේ එයාට තෑගි භෝග දීලා. ඒ කියන්නේ එච්චර පූජනීය භාරි ගෞරවනීය තැනක තමයි ඒ සමාජයේ තිබුණේ. අකුරු කියවන්න පුළුවන් හැම කෙනාම බිත්තියේ අලවන මේ නැකත් සීට්ටුව කියවනවා. ඒ අනුව තමයි දැන් හැමෝම දන්නවා නොනගතේ ලබන්නේ කීයටද කෑම කන්න තියෙන්නේ ඒ හැමදේම දන්නවා. නමුත් අද ඒකත් ටීවී එක දිහා බලලා දැන් කන්න කියන තැනට අපේ කට්ටිය වැටලා තියෙනවා. හැබැයි ප්‍රශ්නය කොතනද? මොකද උනේ? ප්‍රශ්නය තියෙන්නේ මේකයි. අපේ ඉගෙනවීම තුල අපි සිංහල කියලා හරි ආඩම්බරෙන් කතා කරාට ඒ සිංහලකම රකින්නේ කොහොමද කියන එක කියලා දීලා නැහැ. මේක කියලා දෙන්න අද කාලේ ඉස්සර පන්සල් වලින් කරා දහම් පාසල් වලින්. දැන් අද දරුවෝ දහම් පාසල් යනවත් අඩුයි. එතකොට මේවා දරුවන්ට බැනලා වැඩක් නැහැ. මේ ළමයි සිරිත් විරිත් දන්නේ නැහැ. ඒ දන්න ළමයිට කියලා දෙන්න ඕනේ. කියලා දෙන්න කෙනෙක් නැත්තම්
ළමයින්ට බැනලා වැඩකුත් නැහැ. වැඩකුත් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ විවිධ ප්‍රදේශවල උපසංස්කෘතීන් තියෙන මේ අනුව අවුරුදු නැකත් සීටු එහෙම නැත්නම් අවුරුදු සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්ත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කුණු මුත්තා පිදීමෙන් පටන් ගන්නවා. එතකොට අලේ කරන්න කියලා දකුණු පළාතෙන් ඔය වගේ දේවල් ටිකක් එනවා. එතකොට මේ සියල්ලම අද කාලේ වෙනකොට නොනගතය කියන එක එතකොට එතනින් එහාට සාමාන්‍ය ආහාර අනුභවයේ ඔය කියන ප්‍රධාන කෑලි ටිකට විතර නැත්නම් ප්‍රධාන නැකත් ටිකට විතරක් සීමා වෙලා තියෙනව නේද? ඔව්. දැන් මම කියන්නේ දැන් බොහෝ දෙනෙක් අඩුම තරමේ නැකත් සීට්ටුවේ ආකෘතියවත් දන්නේ නැහැ. මම පොඩි අපි බෙදා ගැනීමක් විදිහට මොකද මේක ලලනාවි වලට විතරමයි හම්බ වෙන්නේ. ශ්‍රීමත් ශාලි වාහන ශතනුරුප වර්ෂ ප්‍රමාණයෙන් 1888න් මතු විෂ්ණු විංශතියට අයත් විශ්ව දේව යුග පංචාංගයෙහි තෙවැනි සංවත්සර වේද නාමධාරී චන්ද්‍ර දේවාධිපති ක්‍රෝධි සංඛ්‍යාත මෙම වර්ෂයේ වනාහි මේෂ රවි එක් භාග බක්මස පුර පෑලවිය වරා දියවක තිතියලත් හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිදුවන්නේය. එබැවින් ඉෂ්ට දේවතාවන් සිහි කර වාසය කළ යුතුය. ඕක තමයි නැකත් සීට්ටුව පටන් ගත්තු ආකෘතිය. මේක වෙනස් වෙනවා. නමුත් අර දේවල් මං හිතන්නේ මේ අහපු ටික අද හුඟ දෙනෙක් දන්නේ නැහැ. කොටින්ම කියනවා දැන් මම දන්නවා වුණාට මගේ දරුවා මේ ටික දන්නේ නැහැ. ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. මොකද ළමයින්ට ඔළුවට ගිහින් තියෙනවා මේව වැඩක් නැති දේවල් වගේ දෙයක්. එතකොට සිරිත් විරිත් වැඩක් නැහැ. ඒකට අපි ළමයින්ට බැනලත් වැඩකුත් නැහැ. එතකොට දැන් අපි දැන් වැඩිහිටි පරම්පරාවක් විදිහට මේ ලාබාල පරම්පරාවට එහෙම නැත්නම් මේ සෙජ්ජන් එකට බැලලා වැඩක් නැහැ කියන එක ඔබ කියනවනේ. ඇයි දන්නේ නැත්තේ කියන එක. එකක් තමයි කවුද මේක මේ සම්ප්‍රදායන් sannivedanaya කරන්නේ අලුත් පරම්පරාව වෙනුවෙන් කොහොමද මේක ගෙනියන්නේ? ඒක එක්තරා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දරුවන් ප්‍රතික්ෂේප කරන්නෙම සමහරට දරුවන්ට මේ පිළිබඳව අපි හිතමු සහකම්පනයක් නොදෙන හින්දා වෙන්න පුළුවන්. ඔවුන්ට මේ ගැන නොදෙන හින්දා වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියන්නේ හැම දෙයකින්ම අලුත් වෙන දෙයක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් පවා අලුත් වෙනවා. හැබැයි මේ කියන සංකල්පයත් ගිහිලා අලුත් ඇඳුම් අඳින්න ඕනේ නැහැ. නැත්තම් මේ එක කෑල්ලක් විතරයි තියෙන්නේ මේ අලුත් ඇඳුමක් ගත්තොත් අලුත් අවුරුද්ද ඇති වෙනවා කියන තැනටම මේ වෙනස් වෙලා. මේ ටික වෙනස් කරගන්නේ කොහොමද අපි? මේ ටික වෙනස් කරගන්න කියන්නේ අපිට ඇත්තටම අපිත් මේවා ඉගෙන ගත්තේ ආච්චිලා සීයලා. අද වෙනකොට ආච්චිලා සීයලා ගෙවල් වල නැති තැනකට ඇවිත් තියෙනවා. අද වෙනකොට අම්මෙකුට තාත්තෙකුට දරුවෙක්ට කතන්දරයක් කියලා දෙන්න බැරි තැනකට අපි කාර්ය බහුල වෙලා තියෙනවා. එතකොට මේ හරහා ලැබිච්ච දැනුම සම්පූර්ණයෙන්ම සමහර අම්මලා තාත්තලා කියන ශිෂ්‍යත්වයට ළමයා ළඟ නම් ඒකට පන්නනවා මිසක අර සංස්කෘතික දේවල් දන්නේ නැහැ. කොටින්ම කියනවා නම් කොකිසක් කොහොමද බැදෙන්නේ? සින්දුවක් ඉස්සර තියුණා මේ අවුරුදු කාලේ සිනහවියන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වගේ. ඒ තෙල් ඉහිරෙන්නේ කොහොමද කැවුම් ගෙඩිය කියන එක දරුවෙක් දකින්නේ නැහැ. මොකද ඒක ගේන්නේ කඩේ. කොකිස ගේන්නේ ආච්චිලා සීයලා ඉන්න කාලේ කොච්චර බැනුම් අහගෙන වුණත් ගෙදරින් දරුමුණු පුරන්ට මේවා ආච්චිලා සීයලා හදනවා. ඔව් එතකොට අර දරුවන්ට ඔබ කියන විදිහ දැනහුරුව හැඩහුරුව අත්දහුරුව මේ හැමදේම ලැබුණා. මොකද අපි පොතෙන් ඉගෙන ගන්න ගියොත් අන්න එතන තමයි අපිට අද වැරදිච්ච එකම තැන. අපි පොතට වහල් වෙලා අපේ සිරිත් විරිත් සහ සංස්කෘතිය මාර්ගයෙන් එන දේවල් අද සහ මුලින්ම නැති වෙලා තියෙනවා. ඔව් අපි දැන් ලලනාවියෝ ගැනනේ කතා බහ කරන්නේ. මට හිතෙනවා සමහර වෙලාවට ලංකාවේ හින්දු සහ සිංහල හා දමිළ අලුත් අවුරුද්දේදී ප්‍රධාන තැනක් ගෘහමූලිකයට ලැබෙද්දී අම්මා එහෙම නැත්නම් කාන්තාව සෑහෙන්න ලොකු තමන්ගේ වැඩ කොටසක් මේ කාර්යතාවයේදී ඉටු කළා කියලා. මොකද අපි හිතමු ඒ කාලේ තිබ්බ කුස්සිය අස්ක්‍රීම, ගොම මැටි ගෑම, එතනින් එහාට වතුර අලුත් වතුර කලයක් ගෙනීම, එතකොට දීපගිනි මෙලවීම මේ සියල්ලම කාන්තාව අතින් එහෙම නැත්නම් ලලනාවියන් අතින් තමයි සිද්ධ වෙන්නේ. හරියටම හරි. ඔව් පුරුෂාධිපත්‍ය එතෙන්දී යම්කිසි විදිහකට යටපත් වෙනවා කියලා මට හිතෙනවා අවුරුදු චාරිත්‍රවලදී. හැබැයි එතන තමයි මම හිතන්නේ අර සිරි දෙව්දුව කැඳවාගෙන එනවා කියන කෑල්ල ඇත්තටම කියනවා නම් සිංහල අලුත් අවුරුද්ද කාන්තාවගේ අතේ තිබුණට
අම්මා ලිපගිනි මොන වෙලා කිරිබත් උයලා පළවෙනි කිරිබත් කෑල්ල කවන්නේ තාත්තට. ඒ කියන්නේ පවුලේ තියෙන බැඳීමයි එතන. ඊළඟට පවුලේ අම්මා තාත්තා ඉන්නවා නම් අම්මා තාත්තට ඊළඟට දරුවන් ඉන්නවා නම් වැඩිමලාගේ සිට බාලයා දක්වා. ওই විදිහට තමයි අපේ සංස්කෘතික බැඳීම් තිබුණේ. ඉතින් මම හිතන්නේ කාන්තාව එදාට රජ වෙනවද කොහෙද? මොකද කාන්තා අනෙන් බැහැරව කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලිපගෙන මෙලවීම දැන් තාත්තා මෙන්න මෙහෙම කියනවා. හරි නැකත ළඟයි. හරි දැන් සූදානම් වෙන්න. ඒ කියන්නේ මේ ඕඩර්ස් ටික එනවා. ඒ කියන්නේ පුරුෂාධිපත්‍යයට මේකෙන් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඕඩර්ස් ටික කොහොමද එනවා? අවුරුද්ද දවසේදී අම්මා වුණත් අර වෙනදට දඟකාර ළමයින්ට කියන්නේ යන්න ඉස්සෙල්ල ගිහිල්ලා අප්පච්චිට වඳින්න. ඉතින් ඒක තමයි කරන්නේ. එතකොට අර අප්පච්චිට වඳිනවා කියන තැනදී දරුවන්ට ලැබෙනවා පොඩි දෙයක්. පොඩි තෑග්ගක්. ඒක තමයි ගනුදෙනු සහ වැඩ ඇල්ලීම කියන තැන අර්ථවත් වෙන්නේ. ඔව්. ඒ විදිහට ආපු අපි දැන් මේකයි අවුරුදු චාරිත්‍ර නිකම්ම නෙමෙයි පරණ අවුරුද්ද සඳහා සඳ බැලීම. දැන් මේ අවුරුදු චාරිත්‍රයේ හුඟ දෙනෙක් කියනවා ඇයි ඉතින් අපි මුළු අවුරුද්දම හඳ බලලා මෙදාට විතරක් ඇයි? නෑ. පරණ සඳට ආයුබෝවන් කියලා. මොකද සඳ කියන්නේ ග්‍රහවලල්ලේ අම්මා. චන්ද්‍රයා. එතකොට අපි කළගුණයක් සලකනවා මේ අපි කවුරු කොහොම ජ්‍යොතිෂය පිළිගන්නේ නෑ කිව්වත් මොනවා කිව්වත් අපි හැදිලා තියෙන රටාව තුල මේක තියෙනවා. මොකද ජ්‍යොතිෂය පිළිගන්නේ නැති යම් කෙනෙක් වෙනවා නම් ඒක එයාගේ පෞද්ගලික මතය. නමුත් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියලා මාස ටික ගනිනවා. එතකොට මේ මාස ගොඩ නැගිලා තියෙන්නේ අර ජ්‍යොතිෂය මත පදනම් වෙලා. එතකොට සඳුදා අඟහරුවාද බදාදා බ්‍රහස්පතින්දා දින ටික අපි පිළිගන්නවා. එතකොට සඳුදා කියන්නේ චන්ද්‍රයාගේ දවස. එතකොට අඟහරුවාද කියන්නේ කුජ දවස. බදාදා කියන්නේ බුධ දවස. අපි නොදැනුවත්වම පිහිටලා ඉන්නවා මේ ජ්‍යොතිෂය මත. එතකොට අපි ඒක වැඩිපුර ටිකක් සලකනවා අවුරුද්ද දවසේ. චන්ද්‍රයා දිහා බලලා පරණ අවුරුද්ද සඳහා අපි චන්ද්‍රයා බලනවා කියන එක ඇතුලේ තියෙන්නේ ප්‍රාර්ථනාවක් තියෙනවා අම්මගේ නැත්තම් අප්පච්චිගේ මේ අවුරුද්දේදී අපේ ගෙදරට ආපු ගැටලු, කම්කටොළු, ලෙඩ ඊළඟ අවුරුද්දේදී දකින්න ලැබෙන්න එපා. මේ සියලුම දේවල් දොස් තියනවනම් සඳට බාර දෙනවා ඒක. පරණ අවුරුද්ද සඳහා සඳ බැලීම එහෙමයි. එතකොට තව එකක් තියෙනවා පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම. එතකොට දැන් අවුරුද්ද පුරාම නාලා මේ පරණ අවුරුද්දට නානවා කියන එක මොකද්ද? එතකොට පරණ අවුරුද්දට නානවා කියලා තියෙන්නේ තමන්ගේ තියෙන ඇස් වහ කට වහ දොස් සහ සමන්ගේ අපි ඕරාව කියන එක දැන් හැමෝම පිළිගන්නවා. ඒකට බැඳිච්ච මොන හරි දෙයක් තියෙනවා නම් මොන හරි අපලයක් අපි කියමුකෝ හැමෝම දන්න වචනේ. ඒක සේදිලා යන්න තමයි පරණ අවුරුද්ද සඳහා ස්නානය කරන්නේ. පරණ අවුරුද්ද සඳහා ස්නානය කරාට පස්සේ අලුත් අවුරුද්ද සඳහා අපි දවස් 2ක් ඉන්න වෙනවා ස්නානය කරන්න. ඔය අවුරුදු චාරිත්‍රය යට තියෙන සැඟවිච්ච කතන්දරේ. දැන් අද දවස ගත්තොත් එහෙම මම හිතන්නේ දැන් එකක් වෙළඳපොළ ආර්ථිකයත් එක්ක තමයි බොහෝ වෙලාවට මේක වෙනස් වෙන්නේ නැති කියලා මට හිතෙන්නේ විශේෂයෙන්ම. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම ප්‍රධාන දැන් නොනගතය කියන පුණ්‍ය කාලය කියන එකවත් මම හිතන්නේ තරම්ම ගැනෙනවා කියලා සහ ඒ ගැන සැලකිල්ලක් දක්වනවා කියලා විශේෂයෙන්ම ආහාර පිසීම සහ ගනුදෙනු කිරීම පමණක්ම සීමා වෙච්ච අලුත් අවුරුදු රටාවක් නේද දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට රැකිරක්ෂා සඳහා පිටවීම පිටත් වීම කියන මේ සියලු දේවල් එතකොට හිස තෙල් ගෑම මේ සියලු දේවල් ක්‍රමක්‍රමයෙන් මම හිතන්නේ වියකී යන තැනටපත් වෙලා. ඔව්. මේ ඇත්තම කතන්දරය නම් අපිට නොනගතේ කියන්නේ නැකත් නැත කියන එක. එතකොට නැකත් නැති වෙලාවක අපි කරන වැඩ අසාර්ථකයි කියන හින්දා අපිට ඒ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි ආගම සිහිකිරීම. ඔව්. ආගමික කටයුතු. අන්න ඒ නිසා අවුරුදු නැකත් වල තියෙනවා
ආගමික කටයුතු සඳහා වෙන් වූ පුණ්‍ය කාලය. පුණ්‍ය කාලය. ඇත්තටම පින් කරන්න කාලයක් නෑ. නමුත් අවුරුද්දෙට තියෙනවා. තව දෙයක් තියෙනවා. මේ පුණ්‍ය කාලය තුල ආහාර අනුභවයක් කරන්න බෑ. බෑ. ඔව්. එතකොට මේකේ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. හැමදාම කනවා වෙලාවටත් කනවා මේ අපි එහෙම රටාවකට පුරුදු වෙලා මොන හරි තියෙනවා දැක්කොත් නිකන් හපන්න හරි එහෙම එකක් තියෙනවා. නමුත් මේ බඩවැල් වලටත් විවේකයක් ඕනේ. අලුත් වීමක්. මොකද ඇත්තටම කියනවා නම් අපේ මුස්ලිම් ජාතිකයන් අර ගන්නවනේ මේ නෝම්බි කාලේ ඒ වගේ මේ අපිට තියෙන පැය ගානක් පොඩි වෙලාවක් ආහාර නොගෙන විවේකයක් දෙනවා ශරීරයට. මාසයක් ඉන්න කියන්නේ හැබැයි හරිම වගකීමෙන් කියනවා කිසිම සිංහලයෙක් මේ නොනගතේ වෙලාවේ මේ ෆාස්ටින් නම් ඉන්නේ නැහැ. මට හිතෙන්නේ මට දැනෙන ආකාරයට දැන් ඔබ කියපු දේවල් වල තර්කානුකූල විදිහට අපේ හෙළ ගැමියන් එහෙම නැත්නම් අපේ පරම්පරාව ඉදිරි මේ පසු පරම්පරාව මේවා අපිට ගෙනෙල්ලා තියෙන යම්සි තර්කානුකූල දේවල් එක්ක. එතකොට ඒ කියන්නේ විද්‍යානුකූලව මේවා අද දවසේ විමසා බැලුවොත් ඒවට ඔබ කියන විදිහට සත්‍යයන් සහ සහසම්බන්ධතාවයන් හොයාගන්න පුළුවන්. දැන් ඔය කියන්නේ නොකා ඉන්න කියන්නේ ශරීරයට පොඩි නිදහසක් දීලා කරනවා. හැබැයි මෙන්න මේවා අර මං කියන්නේ sannivedana ගැටලු තියෙන. ඇයි මේක කරන්නේ? මේක මේ නිකං චාරිත්‍රයක් නෙමෙයි. අර මේ වගේ තියෙන විද්‍යානුකූලභාවය සහ තර්කානුකූලභාවය නැතිවීමම මේ අලුත් පරම්පරාව ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් වෙන්නේ නැද්ද? ඔව්. ඔබ හරියටම හරි. අපේ සිරිත් විරිත් අපිට මේවට මහා ලොකු වෙහසක් දරන්න ඕනේ නැහැ. ඉදිරි පරපුරට දැන් අපේ ගෙදර අපි හදලා කරලා තියෙනවා මේ කාටද? අපි යනකොට ගෙනියන්නේ ළමයින්ට. ඇයි ඒ වගේ අපේ සිරිත් විරිත් අපේ සංස්කෘතිය ඒ දරුවන්ට ඉතුරු කරන්න බැරි? ඒක කරන්න පුළුවන්. ඔව්. නමුත් අවුරුද්දේදී අපි අද ලිතක් කියලා දෙයක් ඒවල් වල තියෙන්නේ බොහෝම කලාතුරකින්. ඔව් දකින්නත් නැහැ. මේ ලිතේ තියෙනවා පෝය ලබන ගෙවෙන වෙලාවන් අවුරුදු නැකත් අවුරුද්දට මොනවාද විශේෂ කැවිලි වර්ග පිළියෙල කරන්න ඕනේ. දැන් තව කෙනෙක් මේ මගෙන් ඊයේ පෙරේදත් අහනවා ඇයි සමහර අවුරුදු වලට කිරිබතට තල ඇට දාන්න කියන්නේ? ඇයි මුං ඇට ටිකක් දාන්න කියන්නේ? මේක මේ නිකන් කටටාවට කියන එකක් නෙමෙයි. කිරිබත කියලා කියන්නේ පොල් කිරි සහ අර අපි ඒක නේ පොල් කිරෙන් තෙලක් එනවා. ඒ විදිහට ඇවිල්ලා සැකසෙන බතක්. ඒක අපි කන වෙලාව සමහර විට අවුරුදු නැකත අනුව වෙනස් වෙනවා. සමහර විට උදේ, සමහර විට දවල් ඒ වගේ. යන්න ඒ වෙලාවල් වලදී ඒ ආහාරය දිරවන්න පහසු කරන්න ආයුර්වේදයෙන් කියලා තියෙනවා මේ දේ එකතු කරොත් කැමට මෙහෙමයි කියලා. ඒකයි නැතුව මේ කිසිම විදිහකින් මේ පදනමක් නැතුව කටට ආවට එහෙම නෙවෙයි මේ. ඔව් දැන් ඔබ කියන විදිහට දැන් නැවත නැවතත් වරක් තහවුරු කරන්නේ මේ වගේ තියෙන විශේෂයෙන්ම විද්‍යාත්මක භාවය සහ තර්කානුකූල භාවය අලුත් පරම්පරාවට සම්ප්‍රේෂණය නොකිරීමේ වැරද. නැත්නම් ඔවුන්ට මේ දේ කිව්වොත් එහෙම ඔබ මේ වෙලාවේ මේවා කෑවොත් තමයි ඔබට මේක ජීර්ණය සඳහා පහසු වෙන්නේ. අනික ලෙඩ දුක් වලින් තොර වෙන්නේ. එතකොට මේවා නොදැනෙන පරම්පරාවක් නොවේ. මේවා දන්න පරම්පරාවක්. නමුත් ඔවුන් මේක පිළිගන්න ඔවුන්ට සාධාරණ හේතු තිබිය යුතුයි. ඔව් දැන් බොහොම දෙනෙක් දැන් අපි සාක්ෂරතාවයෙන් ඉතා උසස් රටක්. හැබැයි දර්ශක අනුව ප්‍රශ්නයක් තියෙනවා. සාක්ෂරතාවය කියලා කියන්නේ පොතේ දැනුම විතරද? ඒ කියන්නේ ගොඩක් අයගේ එහෙම තියෙනවා. පොතේ දැනුම ගැන හිතලා ඕවා බොරු, ඕවා පිස්සන්ගේ වැඩ එහෙම කියන. නමුත් එහෙම නෙවෙයි. අපි ටිකක් දැන් අපි කියමුකෝ ගනුදෙනු කිරීම. ඔන්න හැමෝම කැමතියි මේ වැඩේට. කීයක් හරි හම්බ වෙනවනේ. කීයක් හරි හම්බ වෙනවනේ. නමුත් ගනුදෙනු කරන්නේ පුද්ගලයෙක් එක්ක නෙවෙයි ඉස්සර කාලේ අය. ඒකෙන් වතුර කලගෙඩියක් අරගෙන කාසියක්, කපු ඇට ටිකක් ඒ වගේ දේවල් ලිඳට දාන්න. ලිඳත් එක්ක ගනුදෙනු කිරීම දැන් ඇත්තෙම නැහැ. ඊළඟ කාරණාව තමයි මම හිතන්නේ අවසන් විනාඩි කිහිපය ගත වෙන නිසා දැන් අපි හිතමු කොණ්ඩ කැවුම්, අතිව්‍රස, එතකොට ආස්මි මේ වගේ අපි දන්නවා අවුරුදු කාලෙට තමයි මේවා බහුලව අපි පුංචි කාලේ අපිට දකින්නට ලැබුණේ.
එකත් ගෙවල් වල හදන එක. මේ දරුවන්ට මේ අපේ මහා සම්ප්‍රදායන් ඉස්සරහට ගෙනියන්නට එහෙම නැත්නම් ඔවුන්ගේ ජානගත වෙලා තියෙන මේ දේවල් ඔවුන්ගේ ජානගතවල තියෙනවා මේ අලුතෙන් දෙන්න දෙයක් නැහැ. මේව ඉස්සරහට ගෙනියන්න මොනවද කරන්න පුළුවන්? මේවා ඉස්සරහට ගෙනියන්න නම් අම්මේ තමයි පෙරමුණ ගන්න ඕනේ. කියන්නේ ලලනාවක් තමයි පෙරමුණ ගන්න ඕනේ. තාත්තෙකුට බෑ දරුවන්ව සිරිත් විරිත් වල පිහිටවන්න ලොකු දෙයක් කරන්න. මොකද තාත්තා වැඩිපුර ගෙදර නැහැ. එතකොට අම්මට පුළුවන් සිරිත් විරිත් කියලා දෙන්න. අම්මලාට පුළුවන් අම්මලා දන්නේ නැත්නම් ආච්චි අම්මලා සීයලා ළඟට දරුවෝ සමීප කරන්න. ඔව්. නමුත් ගොඩාක් අම්මලා මම මේක හරි කනගාටුවෙන් කියනවා ආච්චිලා සීයලා ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ ඒ කාලේ දැනුම මේ ළමයින්ට දීලා බෑ. ඔය වචන ඉස්කෝලේ ගිහිල්ලා පාවිච්චි කරොත් අපේ පටි රෝල්. පටි රෝල්. එහෙම තමයි කියන්නේ. නමුත් මේක නෙවෙයි ඇත්තට වෙන්න ඕනේ. පටි රෝල් උනත් කමක් නැහැ. කවදා හරි දවසක මේ ළමයි වැඩිහිටියන්ට සිරිත් විරිත් වලට ආගමට දහමට ගරු කරන විදිහට අම්මෙකුට පුළුවන් නම් දරුවෝ හදාගන්න. ඒ අම්මා ඇත්තටම රැජිනා. ඒ කියන්නේ අපි මෙච්චර කල් වැරද්දක් කරා නම් ඒ වැරද්ද හදාගෙන ඉස්සරහට යන්න ලැබෙන මඟ පින්වීම හරිම හෘදයාංගමයි. මං හිතනවා අද ලලනාවිය තුලින් ඔබ යමක් ගත්තනම් ඔබේ පවුල තුල වෙනදාට වඩා ශාස්ත්‍රීය අවුරුද්දක් කෑම බීමෙන් නෙමෙයි හැඟීම් වලින් හැසිරීමෙන් තමන්ගේ ආකල්ප වලින් ශාස්ත්‍රීය අවුරුද්දක් වෙන්න කියලා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපේ ලලනාවියන්ට මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එහෙමනම් හිතවතුනි අපි මේ පුංචි සාකච්ඡාවෙන් සමුගන්න හදනවා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කලාපති එතකොට කලා විභූෂණ දේශමාන්‍ය ප්‍රවීණ ජනමාධ්‍යවේදී නාලිකා රාජපක්ෂ. එතනට අපිත් එක්ක මේ කෙටි පිළිසඳරට එක්ුණාට එතුමිය ප්‍රාර්ථනා කරා වගේම මම හිතන්නේ ස්නේහා බොහෝ වෙන හදවතේ හැඟීම් පිරීතිරෙන සැපවත් වූ සාරවත් වූ සුබ අලුත් අවුරුද්දක් වේවා.